මේ තියෙන යාළුවනේ මම අද දවසේ ගත්ත මේ GB 2GB ප්‍රමාණය. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වගේ 2GB data ප්‍රමාණයක් ඔයාලා dialog sim එකට තාම ඉක්මනින්ම ගන්න කියලා. එහෙනම් පොඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන රතු බඩ subscribe button එක click කරලා එතන තියෙන මේ පැත්තේ bell icon එක all දාලා තියාගන්න යාළුවනේ. මොකද මම මේ වගේ tech videos නිතරම ගේනවා. ඉතින් අපි like කරලා share කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලාම my dialog app එක open කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා my QR කියලා තැන. අන්න එතන වල touch එකක් දාගන්න. එතන touch එකක් දාලා පස්සේ ඔයාලා මේ වගේ interface එකට වඩනවා. දැන් ඔයාලා මෙන්න මෙතන තියෙනවා යාළුවනේ my easy cash QR කියලා. අන්න එතන ඔයාලා continue දෙන්න. ඊපස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙතන get started කියන තැන ටච් එකක් දීලා ඔයාලා මෙතන ෆෝන් නම්බර ඉල්ලනවා. ඔයාලා ෆෝන් නම්බරය මෙතන දෙන්න ඕනි යාළුවනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටික් එක දාගෙන ඊට පස්සේ ඔයාලා මෙතන continue බටන් එක ක්ලික් කරන්න. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා ෆෝන් එකට verification code එනවා. ඔයාලා ඒ code එක මෙන්න මෙතන ස්තනේ type කරලා enter කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා ඊට පස්සේ NIC නම්බර ඉල්ලනවා. ඒ කියන්නේ ඔයාලා ජාතික හැදුනුම්පත් අංකය. ඔයාලා ජාතික හැදුනුම්පත් අංකය මෙතන ටයිප් කරගන්න. ටයිප් කරලා ඊට පස්සේ ඔයාලා එන්ටර් කරගන්න. ඔයාලට ජාතික හැදුනුම්පත් අමතක නම් ඔයාලා ඩයල් පෑඩ් එකට ගිහලා #132# කියලා ගහලා my number කියන තැන යටතේ ඔයාලට ඔයාලා ID නම්බර එක හොයාගන්න පුළුවන් යාළුවනේ පහසුවෙන්ම. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලා ඊට පස්සේ මෙතන continue දුන්නාට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙන්න මෙතන PIN number එක ගහගන්න ඕනේ යාළුවනේ. ඒ කියන්නේ ඔයාගේ easy cash account එක password එක වගේ මේක ඉලක්කම් 4ක වගේ දුන්නාට කමන්නේ. ඔයාලා ආයිත් මේක ඊට පස්සේ confirm pin කියන තැන ආයිත් ඒකම type කරගන්න. හරි ඉතින් යාළුවනේ හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලා මෙන්න මෙතන purpose of collateration කියන තැන savings කියලා දීලා ඊපස්සේ source of funds කියන තැන ඔයාලා commercial income කියන තැන touch එකක් දීලා ඔයාලා මෙතන continue දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ඔයාලා easy cash account එකේ pin number අර කලින් දීපු pin number එක ගහගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට QR එනවා යාළුවනේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් back වෙන්න. ඊට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම මේ විදිහට 2GB free data හම්බෙනවා යාළුවනේ. නැත්නම් ඔයාලා මට පාලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන මේ වගේ ෆ්‍රී ඩේටා ගන්න වීඩියෝස් මම නිතරම ගෙනවා. ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අදට යනවා. සුබ දවසක්.